Hello everyone, welcome to our YouTube channel. අපි දෙනගේ channel එකේ first video එකෙන් අපි ඔයාලට අරගෙන එන්නේ ලංකාවේ කියන ලස්සන island එකට ගිය පළවෙනි දවසේ මොකද වුනේ කියලා. ඉතින් ඊතර දවස්වල මොනවද වුනේ කියලා දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි මැලේසියා එයාපෝට් එකට යනකොට දවල් 12:00 විතර ඇති අපේ ෆ්ලයිට් එක 2:15ට තිබුණේ. ඔයාලා බලනවා ඇති ඇයි අපි මැලේසියා එයාපෝට් එකේ එකපාරට ඉන්නේ කියලා. ශ්‍රී ලංකාවේ ඉඳලා මැලේසියා ගිහිල්ලා මැලේසියා ඉඳලා වෙනම ලංකාවේ වලට ෆ්ලයිට් එකක් ගන්න ඕනේ. මොකද ශ්‍රී ලංකාවේ ඉඳලා ලංකාවේ අයිලන්ඩ් එකට ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් නැහැ. ඉතින් අපි මේක එයා ඒෂියාකින් තමයි ටිකට්ස් බුක් කරේ. අපිට එතනට ශ්‍රී ලංකන් රුපීස් වලින් 40,250 වගේ ගාණක් ගියා. ඒ කියන්නේ රින්ගිට්ස් 575ක් විතර තමයි වියදම් වෙන්නේ. අපි self check in වෙලා boarding pass අරගෙන ඊට පස්සේ එතන තිබ්බ Starbucks එකට ගියා මොන හරි ගන්න. ඉතින් vanilla cream එකකුයි caramel macchiato එකකුයි ගත්තා අපි එතනින්. ඒ දෙකට අපිට ringgits 64ක් ගියා. ශ්‍රී ලංකන් රුපීස් වලින් ගත්තොත් 4,480 වගේ ගන්න. ඉතින් ඔයාලට මෙතන තියෙන වෙන දේවල් try කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ළඟ තියෙන වෙන shops වලින් කන්න බොන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි මේ දෙකත් අරගෙන මේ යන්නේ K12 කියන zone එක හොයාගෙන. මෙතනට තමයි අපේ plane එක එන්නේ. ඔයාලා මේ දකින්නේ මැලේසියා එයාපෝට් එකේ duty free section එක. අපිට විනාඩි 20ක් විතර ඇවිදගෙන යන්න තිබ්බා. ඉතින් මේ වෙලාව වලට පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මැලේසියා එයාපෝට් එක ටිකක් ලොකුයි. ඉතින් ෆ්ලයිට් එකක් ඔයාලා බුක් කරනවා නම් ඒ ෆ්ලයිට් එකට පැය 2කට හෝ 3කට වඩා කලින් අනිවාර්යෙන්ම එයාපෝට් එකට යන්න. ඔයාලා අපේ වීඩියෝස් දිගටම බලුවොත් තේරෙයි ඇයි මම එහෙම කියන්නේ කියලා. ඔන්න අපිට වෙලාව හරි දැන් යන්න. 2:15ට තමයි අපේ ෆ්ලයිට් එක තිබුණේ. ඉතින් හරියටම වෙලාවට අපි ඔන් බෝඩ් ගන්න පටන් ගත්තා. අපි මේ යන්නේ ඇවිදගෙන ලංකාවේ වලට යන්න ෆ්ලයිට් එකට. පැයක ෆ්ලයිට් එකක් තියෙන්නේ. අපි මීල්ස් මොනක්වත් ඉන්ක්ලූඩ් කරගත්තේ නැහැ ටිකට්ස් වලට. ඔයාලට කැමති නම් ටිකට් බුක් කරද්දිම ඒක දාන්න පුළුවන්. එහෙම නැත්නම් ප්ලේන් එකේදී යාලා වෙනම මෙනු එකක් දෙනවා. ඒකෙන් බලලා ඕඩර් කරන්නත් පුළුවන්. පැයක ෆ්ලයිට් එකට මම හිතන්නේ ඉතින් කොහොමත් කෑම නම් ඕන වෙන්නේ නැහැ. අපි ප්ලෑන් කරේ ප්ලේන් එකෙන් ගිහිල්ලා ලංකාවේ වලට ලෑන්ඩ් කරායින් පස්සේ එහෙ තියෙන ෂොප් එකකින් මොනවා හරි කමු කියලා තමයි. ඉතින් මේ අපි අපේ සීට් හොයාගෙන යන ගමන් කොහොමත් කපල් එකකගේ වින්ඩෝ සීට් එක ගර්ල් නේ ගන්නෙ. ඉතින් අපි දෙන්නගෙත් මම තමයි වින්ඩෝ සීට් එක ඉක්මනට හොයාගත්තේ. ඉතින් ඔන්න අපි තව ටිකකින් ලංකාවේ වලට ටැප් වෙනයි හදන්නේ. Oh, traveler, the world is your open gate, and තව ටිකකින් අපි ලංකාවේ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ලෑන්ඩ් කරනවා. Dear guests, welcome to Kedah. We've just landed at Langkawi International Airport, surrounded by 99 beautiful islands and home to one of the geopark in Southeast Asia. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලා දැක්කා වගේ ලංකාවේ කියන්නේ first UNESCO Global Geopark in South East Asia. ඉතින් කවුරුත් දැනගෙන හිටියේ නැත්නම් ඇත්තටම මේ ලංකාවේ අයිලන්ඩ් එක නේචර් එක පැත්තෙන් ඇත්තටම හරිම ලස්සන අයිලන්ඩ් එකක්. අපි නම් ඒක ඇත්තටම ඇස් දෙකට දැක්කා. ඔයාලත් ඒක දකින්න අනිවාර්යයෙන්ම ලංකාවේ වලට යන්න කියලා අපි ඉන්වයිට් කරනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි ප්ලේන් එකෙන් අපි බැහැලා එයාපෝට් එක ඇතුළට ගියේ. නෝමලි අපි යන ටර්මිනල් එකකින් වෙනම යනවා වගේ නෙමෙයි. ප්‍රයිවට් ජෙට් එකකින් බැහැලා යන ෆීලිං එකක් අපිට මෙතනදී ගන්න පුළුවන් වුණා. ලංකාවේ එයාපෝට් එක හරිම පොඩි. ඒ කියන්නේ එකම එක ෆ්ලෝ එකයි තියෙන්නේ. හැබැයි ඒක හරි ලස්සනට ඕගනයිස් වෙලා තියෙනවා. ලගේජස් කලෙක්ට් කරගන්න තැන, ඊට පස්සේ සිකියුරිටි චෙක් කරගන්න තැන, අපි එක්සිට් එක තියෙන තැන හරිම ලස්සනට ප්ලෑන් කරලා තියෙන පොඩි එයාපෝට් එකක් තමයි ලංකාවේ වල තියෙන්නේ. එයාපෝට් එක ඇතුළට එද්දිම ඔයාලට පේනවා මෙතන ලංකාවේ වල මැප් එක තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ අයිලන්ඩ් එකේ එක්ස්ප්ලෝර් කරන්න තියෙන හැම තැනක්ම නම්බර් කරලා ඒවා ගැන විස්තර ලියලා මෙතන මැප් එකක් තියෙනවා. ඒ අරගෙන යාළගේ අයිලන්ඩ් එකට වෙනම Facebook, Instagram, YouTube, TikTok එහෙම pages තියෙනවා.
ඉතින් ඔයාලට කැමති නම් මේ pages වලට ගිහිල්ලා බලන්න පුළුවන් මේ මොනවද තියෙන්නේ කියලා. ඒත් එක්කම අපි මොනවා හරි වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් දානවා නම් ඒ pages tag කරන්නත් අපිට පුළුවන්. මම මේ වෙලාවේ ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි Grab කියන app එක ගැන. මැලේසියා වලට යනකොටම අපි Grab app එක දාගෙන ගියේ. ඒක අපේ ශ්‍රී ලංකාවල තියෙන Uber, Pick.me වගේම තියෙන cab එකක් අපිට book කරන්න පුළුවන් app එකක්. ඉතින් ලංකාවේ වලත් ඔයාලට එයාපෝට් එකේ ඉඳලා හොටෙල් එකට යන්න අනිවාර්යෙන්ම Grab එකෙන් ඔයාලට අනිවාර්යෙන් කාර් එකක් හරි රෙන්ට් කරගන්න වෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක දාගෙන යන්න. එතකොට ඔයාලට වැඩ ලේසි වෙනවා. අපි ඩියුටි ෆ්‍රී සෙක්ෂන් එකේ මුකුත් ගත්තේ නැහැ එදා. මොකද ලෝකල් ෂොප්ස් වලින් අපි පොඩ්ඩක් බලලා ගණන් එහෙම ආයි යනින් ගමන් ඕන නම් ගන්නවා කියලා හිතුවා. ඔන්න අපි එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා අපි බුක් කරපු Grab car එකට නගින්නයි හදන්නේ. Hello, apa kabar? අපා කබා කියලා කියන්නේ how are you කියන එක. ඉතින් අපි එහෙ යන්න කලින් ටිකක් වචන දෙක තුනක් ඉගෙනගෙන යන්න ඕනි කියලා හිතුවා. මොකද ලෝකල්ස්ලත් එක්ක ඉන්ටරැක්ට් වෙන තරමට අපේ ගමන හරිම ලේසියි කියලා අපි දැනගෙන හිටියේ හින්දා. ඉතින් අපි අපේ ෆස්ට් ඩේ එකට බුක් කරේ ලංකාවේ Sea View Hotel කියන එක. ඒකට එයාපෝට් එකේ ඉඳලා 18 කිලෝමීටර්ස් විතර තිබුණා. 30 minutes විතර drive එකක්. අපි එයාපෝට් එක ළඟින්ම බුක් කරේ නැහැ. මොකද ඒක අපි හිතුවා ටිකක් දුර වෙන තරමට හොඳයි කියලා. ඉතින් මෙතනට යන්න අපිට Grab එකේ ගාන වුණේ 1610ක් විතර. ඒ කියන්නේ රින්ගිට් වලින් 23ක් විතර. ඒ ගානට worth කියලා අපි හිතනවා. මෙහෙ drive කරන්න ලේසි. අපේ ශ්‍රී ලංකන් driving license එක තියෙනවා නම් ඔයාලට මෙහෙ වාහනයක් අරගෙන drive කරන්නත් පුළුවන්. Afraid of fate if I don't take that step today, you'll vanish with the train and I'll never see your smile again. ඔන්න අපි ලංකාවේ Sea View Hotel එකට ආවා. මෙතන මම බුක් කරේ booking.com එකෙන් බලලා bed and breakfast 2 nights වලට. ඒකට අපිට රින්ගිට්ස් 321ක් විතර charge වුණා. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් වලින් ගත්තොත් 22,470 වගේ ගාණක්. බුකින් එකේ පෙන්නන ගාණට වඩා ටිකක් ඇඩ් වෙනවා මෙහෙට ආවම local municipal council එකෙන් නුයි tourist tax කියලා charge වෙන පොඩි amounts දෙකක්. ඒක ශ්‍රී ලංකන් රුපීස් වලින් ගත්තොත් 1,820ක් විතර. ඉතින් අපිට කොහොම හරි total cost එක ගිය ගාණ තමයි මම අර ඔයාලට මුලදිම කිව්වේ. 22,470 වගේ ගාණක් 2 nights වලට bed and breakfast. මේ තියෙන අපිට හම් වුණ hotel room එක. washroom එකයි tea coffee හදාගන්න ඒ facilities. ඊට පස්සේ හොඳ comfortable bed එකක් තිබුණා, TV තිබුණා. ඊට පස්සේ පොඩි area එකක් තිබුණා අපිට වාඩි වෙලා ඉන්න. ඊට පස්සේ ඔයාලා ඈතින් පේන්නේ අපිට පේන view එක. මේ room එකට පේන view එක. එන්නකෝ මම ඔයාලට පෙන්නන්න. අර ඈත පේන්නේ මුහුද. ලංකාවේ සාමාන්‍යයෙන් මුහුද වටේට මෙහෙම ගස් තියෙන කඳු නැහැනේ. හැබැයි මෙහෙ ඒ වගේ තමයි. ඒ වගේම අලමේ දකින්නේ Eagle Square එක. ඒකට ගොඩක් අය ලංකාවේ ආවා නම් අනිවාර්යයෙන්ම යනවා. මොකද මෙහෙ ලංකාවේ කියන නම හැදිලා තියෙන්නේ ලං කියන්නේ Eagle, කාවි කියන්නේ marble stones වලට. ඉතින් Eagle Square එකට අනිවාර්යයෙන්ම කට්ටිය යනවා ෆොටෝ එකක් ගන්න. අපිත් අද හවසට යනවා ඔයාලට පෙන්නන්න Eagle Square එකේ ගත්ත ෆොටෝස් වීඩියෝස් මොනවද කියලා. ඉතින් අපි හොටෙල් එකේ බඩු ටික ඔක්කොම තියලා ගියා දවල්ට කන්න කියලා නූර් හවීසා කියලා පොඩි රෙස්ටෝරන්ට් එකකට. හොටෙල් එකේ ඉන්න ගමන්ම Google Maps වල ගහලා රේටින්ග්ස් හොඳ තැනක් කියලා තමයි මෙතනට ගියේ. අපි බලමු අපිට මොනවද කන්න තියෙන්නේ කියලා. අපි මෙතනට යනකොට හවස 4ට විතර ඇති. ඉතින් ලන්ච් ගන්න කවුරුත් එතනට ඇවිල්ලා හිටියේ නැහැ. අපිට මේ දේවල් ඉතුරු වෙලා තිබුණා. මෙතන තියෙනවා චිකන් එක විදියට හදලා ඊට පස්සේ හැම ජාතිකම වගේ මස් ජාති, මාළු ජාති. ඉතින් අපිට එක දේවල් තෝරගන්න ගොඩක් වෙලා ගියත් එක්ක අන්තිමට මෙන්න මේ දේවල් ටික තෝරගත්තා.
ඉතින් මම මේ වෙලාවලට කියන්න ඕනේ මෙයාලා මේ ප්‍රයිසස් දාන්නේ අපි ගන්න වර්ගෙට. ඉතින් අපි දෙන්නට මෙතන ගත්ත හැම දෙයකටම රින්ගිට්ස් 27ක් ගියා. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් වලින් 1890ක් විතර. දැන් මම අර රීසන් එක ඇවිල්ලා දැන් ඉස්සෝ ගන්න කැමති එක්කෙනෙක් ඉන්නවා නම් එක ඉස්සෙක් ගත්තාත් ඉස්සෝ දෙක තුනක් ගත්තාත් එකම charge එකක් තමයි ගන්නෙ. ඉතින් ඔයාලා වර්ග ගොඩක් දාගන්න තරමට ඔයාලගේ බිල වැඩි. ඔයාලා කැමතිම කෑම ජාතියකින් ගොඩක් ගත්තා කියලා එහෙම බිල ලොකුවට වැඩි වෙන්නේ නැහැ. ඉතින් අපි එතනින් කාලා හැමීට ඇවිදගෙන යන්න පිටත් වුණා බයික් එකක් රෙන්ටල් එකට ගන්න තැනකට. මොකද අපි ග්‍රැබ් වලට වියදම් කරනවට වඩා ඇත්තටම බයික් එකක් රෙන්ටල් එකට අරන් අපි කැමති වෙලාවට කැමති විදිහට එහෙම යන්න තියාගන්න එක හොඳයි කියලා අපිට හිතුණා. ඉතින් එතනට යන්න කලින් අපි මෙන්න මේ ෂොප් එකට ගියා ෆෝන් එකේ පොඩි වැඩ වගේක් කරගන්න. ඉතින් එතන හිටපු කපල් එකක් අපිට ලංකාවේ වල කරන්න පුළුවන් දේවල් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් හැම දෙයක්ම ලිස්ට් එකක් හදලම දුන්නා. This model is the new latest model. I bought above 2 years. Some of them 5 months, 6 months. මේ අපි ඇවිල්ලා ඉන්නේ බැංක් මින් කාර් ඇන්ඩ් බයික් කියන තැනට. එතනින් අපි ගත්ත 160cc Honda බයික් එකක්. ඒකට අපිට දවස් දෙකටම ගියේ රින්ගිට්ස් 150යි. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් වලින් ගත්තොත් 10500 වගේ ගාණක්. අපි මේකට පෙට්‍රල් වෙනම ගහ ගන්න ඕනේ. මීට වඩා අඩු ඔප්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ මීට වඩා ඒ කියන්නේ 160cc එකට යන්න නැතුව ඊට වඩා අඩු එකකට ඔයාලට යන්න පුළුවන්. ඒකකට දවසකට 2000ක් 2500ක් වගේ රේන්ජ් එකේ ඉඳලා මෙතන බයික්ස් තිබුණා. අපි බයික් එක අරගෙන මුලින්ම ගියේ ඔයාලට මං අර රූම් එකේ ඉන්නකොටම පෙන්නුවේ ඊගල් ස්ක්වයර් කියලා එකකට අන්න එතනට. A whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook. ඊගල් ස්ක්වයර් එකට එන්ට්‍රන්ස් ෆ්‍රී. මුකුත්ම charge වෙන්නේ නැහැ. ඔයාලට ඔයාලගේ වාහනේ පාක් කරලා ෆ්‍රී එතනට ඇතුළට ගිහිල්ලා එතන ලස්සන බලන්න පුළුවන්. Something in the way she moves keeps pulling at my මං කලින් කිව්වත් වගේ ලංකාවේ නම හැදිලා තියෙන්නෙම මේ ඊගල් බේස් වෙලා. ලං කියන්නේ ඊගල් කියන්න. ඉතින් මෙතනට හැමෝම ඇවිල්ලා ෆොටෝ එකක් අනිවාර්යෙන්ම ගන්නවා. ඉතින් ඔයාලත් ආහම මෙතනට ඇවිල්ලා අනිවාර්යෙන් ෆොටෝ එකක් ගන්න අමතක කරන්න එපා. what I hold inside if I don't ask your name අපිට ඈතට පොඩියට පෙනුනට ළඟට එද්දි තමයි තේරුනේ මේ ඊගල් කොච්චර ලොකුයිද කියලා. to walk beside your අපි එතනට යනකොට හවස 5ට විතර ඇති. ඉතින් අපිට ලස්සන සන්සෙට් එකකුත් එතන ඉඳලා බලා ගන්න පුළුවන් වුණා. She hums a tune I've never heard in languages I can't speak. She writes down එතනම ටිකක් එහායින් මෙන්න මෙහෙම ලංකාවේ සුන්ඩියල් කියලා නමකින් තිබ්බ මන් දන්නේ මේක මං හරියට කිව්වද කියලා. මෙතන තියෙන්නේ අවුරුදු මිලියන 230ක් පරණ ග්‍රැනයිට් වලින් හදපු ක්ලොක් එකක් වගේ. මේකට ඉරේලිය වැටෙනකොට ෂේඩ් එක වැටෙනවා ගානට වෙලාවට. තව ඒ ක්ලොක් එකේ තිබ්බලු අයිලන්ඩ් එකේ ලස්සන තැන් ටිකක් මෙන්ෂන් කරලා. ඉතින් ඒ ලැන්ග්වේජ් එක අපිට තේරෙන්නේ නැති හින්දා ඒක නම් කියව ගන්න බැරි වුණා. ඉතින් අපි මේ යන්නේ ආයෙත් හොටෙල් එකට චේන්ජ් කරගෙන තව ලස්සන ගමනක් යන්න පිටත් වෙන්න. අපි හොටෙල් එකට යනකොට මේ වගේ ලස්සන සන්සෙට් එකක් පෙනුණා. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනයි අහසේ වෙලාවේ. ඉතින් අපි මේ ආවේ වොෂ් එකක් දාගෙන චේන්ජ් කරගෙන චෙනං බීච් එකට යන්න පිටත් වෙනවා. ලංකාවේ වලට එන ගොඩක් කට්ටිය චෙනං බීච් එකට යනවා. රෑට යන්න රීසන් එක වෙන්නේ එතන ෆයර්වර්ක්ස් තියෙනවා එන්දනම ෂෝ එකක්. ඉතින් අපි ඒක බලන්න කියලා තමයි මේ යන්න හදන්නේ. ඒත් එක්කම අපේ යාළුවෙක්ගේ යාළුවෙක් කරන බාර් එකකුත් තියෙනවා. ඉතින් අපි එතනත් මොන හරි බොන්න ගන්නත් එක්ක ප්ලෑන් කරගෙන චෙනං බීච් එකට යන්න ගමන් තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. and I just
එතනට යන්න කලින් අපිට පෙට්‍රල් ගහ ගන්න ඕන වුණා. ඉතින් මෙහි පෙට්‍රල් ලීටරයක් රින්ගිට් 2යි. ඒ කියන්නේ ශ්‍රී ලංකා රුපීස් වලින් 140යි. ඉතින් අපේ බයික් එකට අපි ෆුල් ටැන්ක් කරගන්න අපිට රින්ගිට් 12යි ගියේ. ඒ කියන්නේ රුපියල් 900ක් විතර. අපිට මේ ගහගත පෙට්‍රල් ටික කිලෝමීටර් 300ක් ගිහිල්ලා තව ඉතුරු වුණා. ඉතින් අපි ආයේ බයික් එක බාර දෙනකොට පෙට්‍රල් මං හිතන්නේ භාගයට භාගයක් ඉතුරු වෙලා තමයි තිබ්බේ. ඔයාලා කපල් එකක් එනවා නම් එක්කෝ අපි හිතමුකෝ බොයිස්ලා දෙනෙක් එනවා නම් එහෙම ස්කූටි එකක් ගන්න එක තමයි හොඳම ඔප්ෂන් එක කායකක යනවට වඩා. ඉතින් ඒකට හැබැයි ඔයාලා ක්ලයිමේට් එක එහෙම බලලා තමයි ගන්න ඕනේ. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ බ්‍රයන් ස්පා එකට. මං කිව්වා වගේ මේක අපේ යාළුවෙක්ගේ යාළුවෙක් කරන්නේ. ඉතින් එතනින් මම පින්ක් ලේඩි එකයි ඊට පස්සේ බ්‍රයන්ස් ඒ කියන්නේ මේ බ්‍රයන් කියන කෙනාගේ ස්පෙෂල් කස්ටම් කොක්ටේල් එකක් තියෙනවා. එන්න ඒකයි තමයි අපි දෙන්න ගත්තේ. අපිට රින්ගිට් 62ක් ගියා. ඒ කියන්නේ 4340 ශ්‍රී ලංකන් රුපීස් අපිට ගියා මේ දෙකට. ඒකෙන් පස්සේ අපි ගියේ චනං බීච් එක අයිනේ තිබුණ ස්ට්‍රීට් ෆුඩ් කන්න. ඉතින් මෙතන ගොඩක් එක එක ಜಾති තිබුණා. අපිට හිතා ගන්න බෑ මොනවද ගන්න කියලා. ඉතින් අපි යාළුවගෙන් ඇහුවා මොනවද හොඳ කියලා. Do you have anything with crab? Yeah, this one. ඔයාලත් මැලේසියා හරි ලංකාවේ හරි ගියොත් අනිවාර්යෙන් ස්ට්‍රීට් ෆුඩ් try කරද්දී ක්‍රැබ් දාපු මොනා හරි ගන්න බලන්න. මොකද හරිම රහයි ඒවා. දැන් අපි chicken ඊට පස්සේ වෙන වෙන දේවල් try කරනකොට ඇත්තටම ක්‍රැබ් නම් හරිම රහයි. හැබැයි එහෙමයි කියලා ඔයාලා මේ තියෙන හැම දෙයක්ම try කරන්න යන්න එපා. මේ ඇලර්ජි මොනා හරි තියෙනවා නම්. මොකද මෙහි බෙහෙත් ටිකක් ගණන් වැඩි කියලා අපිට දැනගන්න හම්බ වුණා. ඉතින් ඔයාලා කන්න ගන්නකොට ටිකක් හොයලා බලලා කන්න. I sip my coffee, miss my cue, still anchored by my fear. The time rolls on like gold, and soon she won't be here. අපිට මෙතනින් ගත්ත සේරටම ගියේ රින්ගිට් 24යි. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් වලින් 1680ක් විතර. අපි ඒ ටිකත් පැක් කරගෙන එහෙමම ගියා ඉක්මනටම බීච් එකට ෆයර්වර්ක්ස් බලන්න ආස හින්දා. අපි බීච් එකට යනකොට රෑ 11යි කාලට විතර ඇති. ෆයර්වර්ක්ස් තියෙයි කියලා හිතුවට ඒ වෙනකොට යාළුවා එක නවත්තලා තිබ්බා. මොකද ඒ වෙනකොට පොඩි වැස්සක් ගිහිලා තිබ්බ හින්දා. සාමාන්‍යයෙන් මෙයාලගේ ෆයර්වර්ක්ස් පටන් ගන්නෙ රෑ 7:00 ඉඳලා රෑ 12 වෙනකම්. ඉතින් ඔයාලත් බලන්න යනවා නම් රෑ 8යි 10යි අතර වගේ ගියොත් අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන්. අපි බීච් එකට ගිහිල්ලා අපි ගත්ත කෑම ටික කාලා එතනින් බනානා මිල්ක් දෙකක් අරගෙන බිව්වා. චනං බීච් එකට යන ගොඩක් අය මෙතන ඉඳලා ෆොටෝ එකක් ගන්නවා මෙමරි එකට තියාගන්න. ඉතින් අපිත් එතන ඉඳලා ෆොටෝ එකක් අරගෙන එන්න පිටත් වුණා. එතකොට මෙන්න මේ ලස්සන ඩාන්ස් එක දැක්කා. අපි හිතනවා ඔයාලත් මේක එන්ජොයි කරයි කියලා.
අපි ඒ ඩාන්ස් එකෙන් පස්සේ ආයෙත් එන්න පිටත් වුණා. ඒ එන්න කලින් මේ ලංකාවේ ලස්සන බෑග් එක දැකලා ගත්තා. ඒක රින්ගිත් 15ක් වගේ වුණේ. ඉතින් ඒකත් අරගෙන අපි බීච් එක දිගේ ඇවිදගෙන ආවා. අපේ බයික් එක නවත්තලා තිබ්බ තැනට. ඔයාලා මේ දකින්නේ චෙනං බීච් එක. හරිම ක්ලීන් සුදු පාට වැල්ලක් තියෙන්නේ. මුහුද ඔයාලටත් කොහොමත් පේන්නේ නැහැ මේකේ හරියට. අපි දවල් වරුවක ඇවිල්ලා ඔයාලට පෙන්නනවා අනිවාර්යෙන් මුහුද කොච්චර ලස්සනයිද කියලා. ෆයර්වර්ක්ස් බලන්න ඇවිල්ලා අපිට ෆයර්වර්ක්ස් බලන්න බැරි වුණානේ. ඔන්න අපේ පළවෙනි දවස ඉවරයි. අපි හිතනවා ඔයාලා අපේ වීඩියෝ එක හොඳට එන්ජොයි කරන්න ඇති කියලා. අපි ලංකාව වලට ආපු විදිහයි ෆස්ට් එක කොහොමද ගත වුනේ කියලා තමයි අපි මේ වීඩියෝ එකේ කවර් කරේ. අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝස් වලින් මම ඔයාලට අරන් එන්නම්. ඊටු දවස් ටිකේ මොනවද උනේ, අපි කොහෙද ගියේ, කොච්චර වියදම් වුණාද, ඒ දේවල් හැම දෙයක්ම. ඉතින් see you again. Take care. Bye. ඊළඟ වීඩියෝස් වලින් ඔයාලා තව ලස්සන දේවල් ටිකක් අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. Bye.